ආයිබෝවන් පළාත් පාලන ආයතන පුංචි ඡන්දය ඉවර වුණා. අපි දැක්ක මේ ඡන්දෙදිත් මාලිමාව ජාතික ජන බලවේගයේ අති විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගන්නවා. ඉතිහාසගත ජයග්‍රහණයක්. ඉතිහාසයේ නොවිවිරු ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. මම හිතන්නේ ආයතන සේරම 260 ගාණක් ජයග්‍රහණය කරලා තියෙනවා. කලින් තිබුණේ වැඩියෙන් මං හිතන්නේ පොහොට්ටුවට වැඩිය සෑහෙන ගාණක් කරගෙන තියෙනවා. ඉතින් මේ ජයග්‍රහණය ගැන අපිට සතුටුයි. ජාතික ජන බලවේගයට පළමු වතාවට තමයි මෙහෙම ජයග්‍රහණයක් මේ ආයතන තුල හම්බ වුණේ. කලින් තිබිලා නැහැ. කලින් තිබුණා ඔය හම්බන්තොට ඒ වගේ තිබුණා. ඉතින් අපි ඒ ගැන බැලුවොත් දැන් මේ ජයග්‍රහණය තුළ අපි දැක්කා ඒ කලින් තිබෙන ඒ හම්බන්තොට ආයතනය තුළ මොනතරම් දියුණුවක් ලැබුවද කියලා. ජනතා විමුක්ති පෙරමුණ තිබුණේ මොනතරම් සාර්ථක වැඩපිළිවෙලක් ඒ තුළ ඒගොල්ලෝ දියත් කළාද කියලා. ඉතින් අපිට දැන් බලා ගන්න පුළුවන් මේ පාර ජාතික ජන බලවේගයෙන් මොනතරම් සංවර්ධනයක් ඇති කරයිද කියලා. ඒ හින්දා දැන් අපිට පේනවා ඒ ජයග්‍රහණය ලැබුවාම දැන් ඔතන තියෙනවා ප්‍රශ්නයක් 150ට වැඩියෙන් ගන්න ඕනේ තමුන්ගේ බලය තනියෙන් පිහිටවන්න කියලා. ඉතින් මං හිතන්නේ ඒ අනුව 150ට වැඩිය ගත්තාම සෑහෙන ආයතන කොටස් ටිකක් හම්බ වෙනවා ජාතික ජන බලවේගයට. ඒගොල්ලන්ට තනියෙන් තම බලය අරගෙන ඒක සංවර්ධනය කරන්න වැඩපිළිවෙල සකස් කරන්න පුළුවන්. දැන් 150ට අඩුව තියෙන ආයතන. ඒ කියන්නේ ජාතික ජන බලවේගයේ දිනුවට විරුද්ධ පක්ෂ සමාජිකත්වයේ වැඩි. මන්ත්‍රීවරු වැඩි. දැන් කොළඹ වගේ ගත්තාම. ඉතින් ඒවට මේ නාම යෝජනා බාර දීලා මොන හරි සාකච්ඡා කරලා තමයි පත් කරගන්නේ සභාපති කෙනෙක් හරි මේ නායකයෙක්. ඉතින් මම කියන්නේ මගේ අදහස දැන් ඔය කෑ ගහන කට්ටියක් ඉන්නවනේ. දැන් සජිත් කියනවා ඊයේ අපි දැක්කා ඇවිල්ලා අපි සන්දානගත වෙලා මේවා කරනවායි කියලා. පාලනය කරනවායි කියලා. මේ සංදානගත වෙන්නේ ඉන්න කට්ටිය ගැන ඉනහනවා. ඉතින් සංදානගත වෙන්නේ මේගොල්ලෝ කවුද? පොට්ටුව එක්ක මේ දෙරණ ණයත් එක්ක රොටි දිලිත් එක්ක ඔය කට්ටියනේ UMP නම් UMP එකක් වගේ ඔය එකකින් එකක් දෙකක් ඉන්නවා. මේ ඒකයි. සජිත්ලා ඉතින් මේ සෙට් වෙන්නේ කට්ටිය දැන් සජිත්ලා ප්‍රතිපත්ති පොහොට්ටුවේ ප්‍රතිපත්ති UMP ප්‍රතිපත්ති සෙට් වෙනවද? මෙච්චර කල් මරාගත්තනේ. මරාගෙන මේ නයි වෛරය නයි මේ මුගටි වෛරින්නේ මේගොල්ලෝ හිටියේ. දැන් මේගොල්ලෝ මේ එකතු වෙලා කරන්න හදන්නේ. මං කියන්නේ ඒගොල්ලන්ට දෙන්න එක කරන්න. අපි බලමු කරන හැටි. කොච්චර කාලයක් කරයිද මේ මොනවද කරන්නේ කියලා මන්නම් කියන්නේ අනුර දිසානායකලාට සහෝදරයට කියන්නේ ඒගොල්ලන්ට දෙන්න. සම්පූර්ණ ජයග්‍රහණය කරපුවා අපි කරමු. මාලිමාව කරන්න කරලා එතකොට මිනිස්සුන්ට හොඳට වෙනස පෙනෙයි මෙතන මොකද්ද කියලා. මේ ඡන්දේ තවත් වටිනාකම ඒගොල්ලෝ ජනතාවට තේරෙයි. අගය තේරෙයි. ඒකින්ද සජිත් ඇතුළු සන්දානයට දෙන්න ඒවා කරගෙන යන්න. කොච්චර කල් කරගෙන යයිද කියලා මොන සංවර්ධනයක් කරයිද කියලා අපිට බලා ගන්න පුළුවන්. අපි දන්නවනේ කල්ටි සෙට් එකේ හැටි. ඒකින්ද එහෙම කළොත් මේ ඒක හොඳයි. ඔය සජිත්ලා දැන් කෑ ගහන්නේ කොට්ටාස කීපයක් දිනාගත්තනේ සජිත්. අර මැරෙන්න ඉන්න එකාට මේ මැරෙන්න ඉන්න මිනිස්සයාට මොනවා හරි විටමින් එකක් හරි සේලයින් ටිකක් හරි දීවම පොඩ්ඩක් පණ එනවා. අපිලා පොඩ්ඩක් කුසුම ගන්න ගන්නවා. ඉතින් ඒ වගේ තමයි මේ සජිත්ලත් කෑ ගහන්නේ. එවැනි තත්ත්වයකට උදා වෙලා තියෙන්නේ. ඉතින් සජිත් දැන් තුන්වෙනි තැනට පත් වෙලා තියෙන්නේ එහෙමයි. ඉතින් අන්ත පරාජයක් නේ. ඉතින් UMP එම ගණ්ඩම දෙයක් නැහැ. ඒකින්ද මේ මගේ යෝජනාව ඒගොල්ලන්ට සන්දානගත වෙලා කරගෙන යන්න දෙන්න. මේ මොකද රටේ ජනතාවට ඒක වෙනස පෙන්වන්න ඕනේ. එතකොට රටේ ජනතාව තවත් තේරුම් ගන්නවා. එතකොට ලබන පළාත් පාලන මැතිවරණයේදී මාලිමාවට මීට වැඩිය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා තමයි මගේ මතය. ඉතින් බොහොම ස්තුතියි.